හායි යාළුවනේ ඔන්න අපි හදන ඉන්කියුබේටර් එක ගැන ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් පෙන්වන්න කියලා හැදුවේ කොහොමද අපි ඉන්කියුබේටර්ස් හදන්නේ කියලා. අපි මුලින්ම අපේ බේස් එක හදා ගන්නවා PVC බෝඩ් එකකින් waterproof බෝඩ් එකකින් අපි CNC වලින් කට් කරලා හැම එකම perfect විදිහට අපිට ඕන කරන buttons controllers ටික ඔක්කොම දාන්න ඒ වයරින් කරන්න පුළුවන් angles ඔක්කොම ගානට කපලා අපි perfectly ඒක ready කරගන්නවා. එතකොට එහෙමෙන් අටවන්න ඕනේ නැති හින්දා. ඉතින් අපි top එකට පාවිච්චි කරන board එක ඒක branding කරාන් පස්සේ ওই විදිහට තමයි තියෙන්නේ. controllers ටික ඔක්කොම high කරලා light switch on off switch එක humidity control එක ඔක්කොම ඒක high කරලා තියෙන්නේ. ඉතින් මේ විදිය තමයි top එකේ finishing එක වෙන්නේ. ඉතින් මාකට් එකේ හොඳම quality incubator තමයි අපි හදන්නේ. ඉතින් අපි manual සහ automatic incubators හදනවා. ඒකට පාවිච්චි කරන භාංග තමයි ඔය තියෙන්නේ. circuits වර්ග, motors, timers, power supply ඒ දේවල් ඔක්කොම තියෙන්නේ. motor controllers වලට දාන ඒවා අපි 3D print කරලා තියෙන්නේ. ඉන්කියුබේටර් එකේ ඇතුලේ දාන පැනල් එක තමයි ඔය ඩ්‍රිල් කරන්නේ. ඒක එක්ක ක්ලැඩින් නැත්නම් PVC වලින් අපි හදන්නේ. ඒක ප්‍රී ඩ්‍රිල් කරගෙන තමයි ඔක්කොම අපි ෆික්ස් කරන්නේ. එතන ලයිට් ලොකු බල්බ් එකයි ලයිට් එකයි ඊට පස්සේ ෆෑන් එකත් එකටම හයි කරනවා. අපි ගම් ගාලා මුකුත් අලවන්නේ. ඔක්කොම ගලවන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. humidity මීටර් එකත් බැටරි බැස්සොත් උඩින්ම ගලවලා බැටරිය මාරු කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. අලවලා කරලා නැහැ. ඒ ගානට අර ෆිට් එකට බහලා තියෙන්නේ. ඉතින් අපි වයර්ස් ඔක්කොම ටේප් ගාලා එහෙම ඔතන්නේ නැහැ. හැම වයර් එකම හරි විදිහට ක්ලිප් කරලා තියෙන්නේ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ගලවලා මාරු කරගන්න පුළුවන්. හරිම ලේසි. සහ වැඩි පිළිවෙලට අපි කරලා තියෙන්නේ ඇතුලේ ඉඳන් මේ වැහිලා තියෙනවා කියලා ඒක අටවලා එහෙම කැතට කරලා නැහැ. හැමදේම හරි විදියට ප්ලෑන් කරලා වයරින් කරලා තියෙන්නේ. වයර්ස් ඔක්කොම අපි දාලා තියෙන්නේ කැලණි ACL සහ orange ඔය තුනෙන් එකක් තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. බාල වයර්සුත් අපි පාවිච්චි කරලා නැහැ එකක්වත්. ඉතින් මේවා හීට් වෙන්නේ නැහැ එහෙම හදපු නිසා. අපි අමතර ලයිට් එකක් දෙනවා අර පැටවුවේම එන කාලේ බලන්න රෙකෝඩ් කරන්න ඕන දෙයක් කරගන්න එක්ස්ට්‍රා LED ලයිට් එකක් දෙනවා. ඒක හීට් වෙන්නේ නැහැ. නිකන් ඇතුලේ බලා ගන්න විතරයි. අපි වර්ක් ලයිට් කියලා කියන්නේ මොකක් හරි දෙයක් බලා ගන්න තමයි මේ ලයිට් එක තියෙන්නේ. ඉතින් පැනල් එකේ හරි ගානටම සිදුරු විදගෙන තියෙන්නේ. බල්බ් එක දාලා ලොක් කරගන්න. ඉතින් මේ විදිහට අපිට තියෙන වයර් ජොයින්ට්ස් දෙකයි ෆෑන් එකයි LED ලයිට් එකයි මේ දෙක අපි ඊයන් වලින් පාසලා හීට් ශ්‍රින්ක් කරගන්නවා. එතකොට ආයි ගැලවෙන්නේ නැහැ කොහොමත්. කරන්ට් අදින්නේ නැහැ අත්වල. පර්ෆෙක්ට්ලි ඒකත් ෆිට කරලා තියෙන්නේ. ඉතින් ෆිනිෂ් එක තමයි ඔය තියෙන්නේ. හැමදේම හයි කරන් පස්සේ උඩයට පැනල් දෙකම ලස්සන්ට සෙකියුර් කරනවා අපි. ඕන වෙලාවක වුණත් ඔය යන හතර ගලවලා ඇතුලේ මොකක් හරි රිපෙයාර් එකක් තියෙන තිබ්බොත් දවසක කරගන්න පුළුවන්. අපි ප්ලග් টොප් එක අපි දාන්නේ orange fused plug top එකක් දාන්නේ. අද quality එක. ඉතින් ඒ හින්දා තමයි අපි මාස 6ක warranty එකක් දෙන්නේ. අපි use කරන control එක temperature control එකත් හොඳම control එක. ඒක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට calibrate කරන්න ඕනේ නැති තරම් ඒ තරම් හොඳට වැඩ කරනවා. temperature එක පෙන්නනවා නිසි පරිදි. අපි අඟල් 9ක වීදුරුවකුත් දානවා බලන්න. වතුර කප් දෙකක් දෙනවා. පළවෙනි දවසේ ඉඳලා දවස් 21ක තියන්න එකක්. ඊට පස්සේ දවස් 18 ඉඳලා 21කට තියන්න තව ලොකු කප් එකක් දෙනවා. ඒකේ තමයි වතුර තියන්න ඕනේ.
එතකොට අපිට බලාපොරොත්තු වෙන නිසි ආර්ද්‍රතාවය එනවා. ඒක ඔක්කොම අපි ලියලා තියෙන්නේ. කප් වලත් ලියලා තිනවා. උඩ බේස් දෙකක් තියෙනවා. ඒක උඩ තමයි කප් එක තියන්න තියෙන්නේ. එතකොට බිම හොඳට බිත්තර ටික අතුරලා මේ බිත්තර පෙරලන්න එහෙම ගොඩක් පහසුයි. ඒකේ බිම මොකුත් නැති හින්දා. මේක තමයි අපේ ෆිනිෂිං ලුක් එක තියෙන්නේ. මොනවද හිතෙන්නේ කියලා කියාගෙන යන්න. channel එකත් subscribe කරගෙන යන්න, follow කරන්න, support එකක් දෙන්න අපිට.